අපි දන්නවා බ්‍රහ්මණ්ඩලයේ ග්‍රහයන් 8ක් සූර්යයා වටා ගමන් කරනවා කියලා. නමුත් ඔයා දන්නවාද සූර්යයාට අතිශයින් බලවත් චුම්බක ක්ෂේත්‍රයක් තියෙනවා කියලා? අද මේ වීඩියෝ එකෙන් අපි බලමු ග්‍රහයන් සූර්යයා වටා ගමන් කරන්නේ කොහොමද? සූර්යයාගේ චුම්බක බලය මොකක්ද? ඒක පෘථිවියට බලපාන්නේ කොහොමද කියලා. අපේ සෝලර් සිස්ටම් එකේ මාධ්‍යයේ තියෙන සූර්යයා. සූර්යයා වටා ගමන් කරන ග්‍රහලෝක 8ක් තියෙනවා. බුධ, ශුක්‍ර, පෘථිවි, අඟහරු, බ්‍රහස්පති, ශනි, යුරේනස් සහ නෙප්චූන්. මේ ග්‍රහයන් සියල්ල සූර්යයා වටා ගමන් කරන්නේ ගුරුත්වාකර්ෂණ බලය නිසා. සූර්යයාගේ විශාල ස්කන්ධයේ ග්‍රහයන් තමන් වටා තබා ගන්නවා. ග්‍රහයන් ඍජු රේඛාවක් ගමන් කරන්නේ නැහැ. ඒවා ගමන් කරන්නේ වටකුරු හෝ එලිප්සාකාර පථයක. උදාහරණයක් විදිහට පෘථිවිය සූර්යයා වටා එක වටයක් ගමන් කරන්න වසර 1ක් ගන්නවා. බුධ ග්‍රහයා එක ඉක්මනින් වටයක් සම්පූර්ණ කරනවා. නෙප්චූන් වගේ ඈත ග්‍රහයන් වසර 165ක් පමණ ගන්නවා. සූර්යයා කියන්නේ සාමාන්‍ය තරුවක්. එය හයිඩ්‍රජන් සහ හීලියම් වායු වලින් සෑදුණු විශාල ගෑස් ගෝලයක්. සූර්යයා තුල නියුක්ලියර් ෆියුෂන් කියන ක්‍රියාවලියක් සිදු වෙනවා. හයිඩ්‍රජන් ඇටෝම් එකට එකතු වෙලා හීලියම් බවට පත් වෙමින් අති විශාල ශක්තියක් නිදහස් කරනවා. අපට ලැබෙන ආලෝකය සහ උණුසුම ලැබෙන්නේ එම ක්‍රියාවලියෙන්. නමුත් මේ අමුතුම දේ සූර්යයාට තියෙනවා අතිශයින් සංකීර්ණ චුම්බක ක්ෂේත්‍රයක්. සූර්යයා ගෑස් වලින් සෑදී තිබෙන නිසා එය නිරන්තරයෙන් කැරකෙනවා. මේ කැරකීම නිසා විශාල චුම්බක බල රේඛා නිර්මාණය වෙනවා. මේ පෘථිවියේ චුම්බක බලයට වඩා ලක්ෂ ගුණයකින් බලවත්. සූර්යයාගේ චුම්බක ක්ෂේත්‍රය කඩා යන අවස්ථාවල සෝලර් ෆ්ලේරස් සහ කොරෝනල් මාස් ඉජෙක්ෂන් සිදු වෙනවා. සන්ස්පොට් කියන්නේ සූර්යයා මතු පිටේ අදුරු තැන්. මේවා චුම්බක බලය අධික ප්‍රදේශ. සෝලර් ෆ්ලේර එකක් පෘථිවියට ළඟා වුණොත් සැටලයිට් සිස්ටම් GPS කමියුනිකේෂන් අඩාල වෙන්න පුළුවන්. නමුත් පෘථිවියටත් තියෙනවා තමන්ගේම චුම්බක ක්ෂේත්‍රයක්. එය සූර්යාගෙන් එන අහිතකර පැට්කල් වලින් අපිව ආරක්ෂා කරනවා. අරෝරා කියන ලස්සන ආලෝක මේ ඉන්ට්‍රැක්ෂන් එක නිසා ඇති වෙනවා. සූර්යාගේ චුම්බක ක්ෂේත්‍රය සෑම වසර 11කට වරක් ආපසු වෙනස් වෙනවා. මේක සෝලර් සයිකල් කියලා හඳුන්වනවා. ඉතින් අද ඔයාලා දැනගත්තා ග්‍රහයන් සූර්යයා වටා ගමන් කරන විදිය. සූර්යාගේ චුම්බක බලය. එය පෘථිවියට බලපාන හැටි. අපේ සෝලර් සිස්ටම් එක ඉතාමත් ඩයිනමික් සජීවී පද්ධතියක්. වීඩියෝ එක වටිනවා නම් ලයික් කරන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ක්ලික් කරන්න. අපි තවත් විශ්වය ගැන කතා කරන්න ඊළඟ වීඩියෝවෙන් හමු වෙමු.